අයිබෝන් දුවේ පුතේ සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. ඔන්න අදත් සුජය YouTube නාලිකාවත් එක්ක මම ඔයාලා ගෙදරට ආවා. sujaya.lk කියන අපේ වෙබ් අඩවියේ තියෙන ප්‍රශ්න පත්‍රය බාගත කරගෙන ඔන්න අද දවසේ ඔයාලත් එක්ක මම ගණිත ගැටලු සහ විභාවිතාමාන 15ක් සාකච්ඡා කරන්න ඔයාලා ගෙදරට ඇවිල්ලා ඉන්නේ. හොඳයි. එහෙනම් ඔන්න බලමු අද පළවෙනි ප්‍රශ්නය. ඉඩමකින් හතරෙන් එකක් පොල් වගා කර ඇත. ඉතිරිය සමානව තේ හා රබර් වගා කර ඇත. රබර් වගාවක් කර 6කින් යුතු නම් ඉඩමේ මුළු ප්‍රමාණය. මේ බලන්න ඉතිරිය සමානව තේ හා රබර්. ඒතකොට 6 2කින් ගුණ කරන්න ඉතුරු 4න් එකක්නේ පොල්. ඉතුරු 4න් 3ම වගා කරලා තියෙන්නේ තේ හා රබර්. රබර් 6යි නම් තේ හොයාගන්න 6 2කින් ගුණ කරන්න 6 වරක් 2 12යි. 12 බෙදන්න ඕනේ 3න් 4න් 3න් කෑලි 3 එක කෑල්ලක් කීයද හොයන්න 12 බෙදන්න 3න් 4යි. එහෙනම් එක කෑල්ලක් 4 නම් 4 ගුණ කරන්න 4න් 4 වරක් 4 16යි. නිකන් 16 ලියන්න බෑ පුතේ. අක්කර 16යි කියලා උත්තරේ ගන්න ඕනේ. ලේසි ගානක්. හොඳයි දෙවෙනි ගාන. කවිෂාගේ වයස නිත්‍යාගේ වයසින් භාගයක්. නිත්‍යාගේ වයස සයිමුගේ වයසින් භාගයක්. මේ තිදෙනාගේම වයස් වල එකතුව 28යි. ඔන්න බලන්න කවිෂාගේ වයස 1යි කියලා ගන්නවා. නිත්‍යාගේ වයසින් භාගයයි නම් නිත්‍යා 2යි. නිත්‍යාගේ වයස මයමුගේ වයසින් භාගයයි නම් මයමුගේ 4යි. මේ වයස් පරතර එකතු කරන්න 4යි 2යි 6යි 1යි 7යි 28 බෙදන්න 7න් වයස් 28යි 28 බෙදන්න 4න් එක කොටසක් 4යි කියලා එනවා. එහෙනම් අහන්නේ නිත්‍යාගේ වයස. නිත්‍යාගේ වයසට අපි ආදේශ කරුවා 2යි කියලා. එහෙනම් එක කෑල්ලක් 4 නම් 4 2කින් ගුණ කරන්න 4 වරක් 2 අවුරුදු 8යි කියලා උත්තරේ ගන්න හැකියාව තියෙනවා. හොඳයි. යන්න දෙවෙනි ගැටලුවට. තුන්වෙනි ගැටලුවට. මා ළඟ බොත්තම් කීපයක් ඇත. එහි 3ක් කැර ඉතිරිය කොළය. 3ක් කැර ඉතිරිය කහය. 3ක් කැර ඉතිරිය නිල්ය. 3ක් කැර ඉතිරිය ධම්මය. මේ ටික ඔක්කොම එකතු කරන්න ඕනේ. 3ක් කැර 4ක් කැර 5ක් කැර කොහොම තියෙන්නේ සංඛ්‍යා ටික එකතු කරනවා. එහෙනම් මේ ටික එකතු කරලා මා ළඟ ඇති බොත්තම් ගාන හොයන්න. ඊළඟට මේ අදාළ වර්ග ගානෙන් එකක් අඩු කරන්න 4න් එකක් 3යි. අර එකතුව බෙදන්න 12 බෙදන්න 3න් මල් ළඟ තියෙනවා බොත්තම් කීයද 4ක්. ඉස්සරවම එකක් කැර දීලා තියෙන සංඛ්‍යා ටික ඔක්කොම එකතු කරන්න. ඊට පස්සේ මුළු ගානෙන් එකක් අඩු කරන්න. අඩු කරපුවම 3යි 12 බෙදන්න 3න් පිළිතුර එනවා 4යි කියලා. මා ළඟ ඇති බොත්තම් ගාන කීයද 4යි කියලා අපිට පිළිතුර ගන්න පුළුවන්. හොඳයි 4. ඉරටු කෑබලි 14ක් යොදා ගනිමින් අමර රූපයේ ඇති සංඛ්‍යාව සෑදුවේය. බාණ්ඩ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි ඉරටු කෑලි 14ක් අරගෙන. ඒ ඉරටු කෑලි 4ක් පමණක් වෙනස් කරමින් සෑදී හැකි විශාලම සංඛ්‍යාව ඉරටු කෑලි 4ක් වෙනස් කරනවා. මේ බලන්න. ඔන්න 4ක් අයින් කරනවා මං. මොකද්ද? මේකේ මේකත් මේ දෙකයි අයින් කරපුවම මේ කීයද හැදෙන්නේ? 99 කියන සංඛ්‍යාව හැදෙනවා. හරි. වෙනස් කරලා ඊට පස්සේ ඒ 4 අයින් කරලා එතන 9 දෙකක් තියලා ඉතුරු 4 එකේ වුණා 4ක් හැටියට ගන්නවා. එතකොට කීයද? 99111යි. එක ස්ථානේ 10 ස්ථානේ 100 ස්ථානේ 10 ස්ථානේ දසදහස් ස්ථානේ. එහෙනම් මෙතන එනවා 99111යි කියලා ගන්න පුළුවන්. එතකොට මෙවුවා හිතලා හදන්න පළවෙනි පේපර් එකට මීට කලින් ආපු රටාවලින් තමයි මම විභාගෙට ඔයාලට මේ දෙන්නේ. රයිට් හොඳයි. අශේන් සහ ඔහුගේ යාළුවන් තිදෙනාගේ වයස් වල එකතුව තව අවුරුදු 2කින් අවුරුදු 39යි. අශේන් ඉන්නවා ඔහුගේ යාළුවන් 3යි 1යි 4යි. දැනට අවුරුදු 3කට පෙර වුන් සියලු දෙනාගේ වයස් වල එකතුව අහනවා. තව අවුරුදු 2කින්නේ. එහෙනම් 4 2කින් ගුණ කරන්න 8යි තව අවුරුදු 2කින් අවුරුදු 39යි 39න් 8ක් අඩු කරන්න 31යි. එසේනම් දැනට අවුරුදු 3කට පෙර හොයන්න 3 ගුණ කරන්න 4න් 3 වරක් 4 12යි 31න් 12ක් අඩු කරන්න අවුරුදු 3කට පෙර වුන් සියලු දෙනාගේ වයස් වල එකතුව අවුරුදු කීයයි කියලා ගත්ත හැකිද? අවුරුදු 19යි කියලා ගන්න හැකියාව තියෙනවා. හොඳයි 6. එකම වේලාවකදී ආරම්භ කර පහත දී ඇති පිට්ටනිය වටා අදීශ සහ චාරිකා ඊහිසින් දක්වා ඇති දෙසට වේගයෙන් යනවා. මේ බලන්න ඔන්න මේ පැත්තට යනවා. අදීශ B සිට ගමන ආරම්භ කළ අතර චාරිකා C සිට ගමන ආරම්භ කරයි. මෙයා C සිට මෙයා B ඉඳන් මෙයා C ඉඳන්. ඔන්න බලන්න. චාරිකාගේ වේගය අදීශගේ වේගය මෙන් 4න් 3ක්. ඔවුන් දෙදෙනාම එකම අකුරක් ළඟ පළමු වරට හමු වීමට අදීශ දිව යා යුතු වට ගන්න. ඔන්න බලන්න පළවෙනි වටේදී B D ළඟ තමයි ඉන්නේ. ඊළඟ එකේදී B A ළඟ ඉන්නවා. ඊළඟ එකේදී දෙන්නම B B ළඟදී හම්බ වෙනවා. එහෙනම්
වට ගාන කීයක් යන්න ඕනද? 1 2යි වට 3ක් යන්න ඕනේ. වට 3ක් ගියු පළවෙනි වටේදී දෙන්න ඉන්නේ BD වල. ඊට පස්සේ දෙවෙනි වටේදී BA, තුන්වෙනි වටේදී දෙන්නම B කියන තැන් වල ගැටලුවක් නැතුව හම්බෙනවා. එතකොට යුතු වට ගණන වට 3යි කියලා ගන්න පුළුවන්. හොඳයි 7. පහතදී ඇත්තේ කුඩා ගණක කිහිපයක් තබා සකසන ලද නිර්මාණයක්. ඔන්න බලන්න B. මේ හැඩය වෙනස් නොකර විශාල ගණකයක් සෑදීමට ඒට එකතු කළ යුතු අවම කුඩා ඝන. මතක තියාගන්න පුතේ ගණකයක දිග පළල උස සමානයි. මේකේ අපිට උසයි පළලයි තියෙනවා 3යි කියලා. එහෙනම් බෙන්න දිග බෙන්න පළල බෙන්න උස. දිග 3යි උස 3යි පළල 3යි නම් 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 3 වරක් 3 9යි 9 වරක් 3 27යි. 27න් දැන්ට මේකේ ගණක තියෙනවා 1යි 2යි 3යි 4යි 5ක්. 27න් 5ක් අඩු කරන්න තව ගණක 22ක් ඕනේ. මේක සම්පූර්ණ ලොකු ගණකයක් බවට පත් කරගන්න. හොඳයි 8. කසුන් තම පුතුට ගෙනත් දුන් කතන්දර පොතේ පිටු ගාන 124යි. පසුව බලන විට එහි මුලින් නැති කොළ 5ක් කඩා දමා තිබුණා. එයට සම්බන්ධ පස් පිටුපස කොළද කැඩුවා. රයිට් එහෙනම් 5යි 5යි එකතු කරන්න කීයද? කොළ 10ක් කැඩලා තියෙනවා. කොලයක් කියන්නේ පිටු දෙකක් 10 ගුණ කරන්න දෙකෙන් 20යි. එහෙනම් 124න් 20ක් අඩු කරන්න දැනට පොතේ ඉතුරු කොළ ගාන 104යි. පොතේ කොළ කඩන්න හොඳනේ නෑ. නමුත් මේ ගානේ හැටියට පොතේ කොළ ටික කඩලා තියෙනවා පුතේ. හොඳයි 9. එක දිගට තනි රේඛාවක් දිගේ සමාන දුරින් 1 2 3 4 5 ලෙස සලකුණු කර ඇති කොටු පෙළක් තියෙනවා. අංක 1 කොටුවේ සිට ගත් අකිඳු කොටු 4ක් ඉදිරියට පැන කොටු එකක් ආපස්සට යනවා. එහෙනම් 4න් එකක් අඩු කරන්න 3යි. ඊට පස්සේ මොකද්ද කරන්නේ? කොටු 3ක් ආපසු පයින්නවා. ඔහු තුන්වන වට ඉදිරියට පැන්න විට සිටින කොටුවේ අංකය හොයන්න 4න් එකක් අඩු කරන්න 3යි. ඊට පස්සේ 4යි 3යි ආයෙත් 3යි 1යි මේ ටික එකතු කරන්න 4යි 3යි 7යි 3යි 10යි 1යි 11යි. එහෙනම් ඔහු තුන්වන වර ඉදිරියට පැන්න විට ඉන්නේ කොටුවේ අංකය කීයද? මේකේ මතක පොඩි දෙයක් තියෙනවා වලස් කරන සෙල්ලමක් විදියට. අංක 1 කොටුවේ සිටගත් අකිඳු කොටු 4ක් ඉදිරියට පැන කොටු එකක් ආපසු පයින්නවා. එතකොට 4ට පැනපු කෙනා ඊළඟට ඉන්නේ 3නේ. ඊට පස්සේ 3 ඉඳන් ආය කොටු 4ක් ඉදිරියට යනවා. ආපහු එකක් පයින්නවා. ඒ විදිහට තමයි මේ ටික අරගෙන තියෙන්නේ. හොඳයි. චතුර සවස පාසල් නිම වී පැමිණෙන අතරමඟදී චානක මුහුණට මුහුණ හමු වෙයි. හරි. චානකගේ හවස කියද්දි ඉර මොන පැත්තේද තියෙන්නේ? නිවසට පැන අතරමඟදී හවස පාසලට නිම වෙලා. චානකගේ වම් අත දෙසින් ඔහුගේ හෙවණැල්ල වැටී තිබුණා. ඒ අනුව චතුර හා චානක පිටුපා සිටි දිශාවන්. මේ බලන්න ඉතින්. ආයේ එක කිසි දෙයක් නැහැ. මේ දෙන්න උඩ ඉඳන් එනවයි යට ඉඳන් යනවයි. එච්චරයි. උතුර සහ දකුණේ ඉඳන් දෙන්න එනවා. එහෙනම් ආයේ මේකේ මොකවත් නැහැ. දෙන්න උතුරයි දකුණයි බලාගෙන ඉන්න පිටුපා සිටින දිශාවන්. එක්කෙනෙක් අනිවාර්යෙන් උතුරට පිටුපාලා ඉන්නවා. අනිත් කෙනා දකුණට පිටුපාලා ඉන්නවා. එහෙනම් ඒ අනුව චතුර හා චානක පිටුපා සිටින දිශාවන් පිළිවෙලින් දකුණ හා උතුර හැටියට අපිට ලියන්න හැකියාව තියෙනවා. හොඳයි 11. රූපයේ දැක්වෙන ආකාරයේ සමචතුරාස්‍රාකාර මල් පාත්‍රයක ත්‍රිකෝණාකාර හැඩවලට බෙදලා වෙන් කරලා තියෙනවා. එහි සෑම ත්‍රිකෝණාකාර හැඩයක සෑම පාදයකම රෝස පැල 5ක් බැගින් සිටුවා ඇත. සෑම මුල්ලකම එක් පැලය බැගින් සිටින පරිදි ඒ අනුව මුළු පාත්‍යයේම සිටුවා ඇති රෝස පැල ගාන. ඉස්සරෝම 8 ගුණ කරන්න 3න් පාදයකම රෝස පැල 5 ගානේ මුල්ලකට එක ගානේ වෙන්න හිටිනවා. ඒකට 8යි 8 ගුණ කරන්න 3න් 8 වරක් 3 24යි 24ට 5ක් එකතු කරන්න සෑම ත්‍රිකෝණාකාර හැඩයකම සෑම පාදයකම රෝස පැල 5 බැගින් සිටුවා ඇතේ සෑම මුල්ලකම එක් පැලයක් බැගින් වනසේ. එතකොට 1යි 2යි 3යි 4යි 5යි 6යි මුළු වලට එතෙන්ට 6ක් එනවා. 8 ගුණ කරන්න 3න් 24යි 24ට 5ක් එකතු කරන්න 29යි. එහෙනම් මුළු පාත්‍යයේම සිටුවා ඇති රෝස පැල ගාන කීයද? 29යි කියලා අපිට ගන්න පුළුවන්. හරි 12. දී ඇති ඉලක්කම් සටහනේ හරහට හෝ පහළට එක ළඟ පිහිටි සංඛ්‍යා දෙකක වෙනස 3ක් වන පරිදි යෙදී ඇති අවස්ථා ගාන. හරි 4යි 7යි 5යි 2යි 2යි 5යි ඊට පස්සේ ආයේ මේ පැත්තට 5යි 2යි 3යි බිඳුවයි. එතකොට මේ අවස්ථා ගාන කීයද? 5යි. වෙනස දෙකක සංඛ්‍යා දෙකක වෙනස 3ක් කියන්නේ වැඩි එකෙන් අඩු එක අඩු කරද්දී උත්තරේ 3 එන්න ඕනේ. එතකොට සංඛ්‍යා අවස්ථා ගාන 5යි කියලා ගන්න පුළුවන්. 13.
සහන් සහ ඔහුගේ මිතුරන් 5 දෙනා වෙන්න සහන් යහළුවා කියලා මම පහක් ලිව්වා. සාද පවත්වනවා. සහන්ගේ නිවසේ මුලින්ම මාර්තු මාසේ තිබ්බා. මාර්තු තිබ්බා. නැවත සහන්ගේ නිවසේ සාදය පවත්වන්නේ මාර්තු. මිතුරන් 5 දෙනා මාස 3කට වරක් එන මාර්තු අප්‍රේල් මැයි නෑ මාස 3කටම වරක් නෑ මාර්තු තිබ්බා අප්‍රේල් මැයි ජූනි තියෙනවා ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ඊළඟට සහන්ගේකට එනවා ජූනි ජූලි අගෝස්තු කවද්දද සැප්තැම්බර් මාසේ නැවත සහන්ගේ නිවසේ සාදය පවත්වනවා. හොඳයි 14 ජනිත් දොඩංගෙඩි 7ක් 140කට ගත්තා 147න් බෙදන්න ගත්ත ගමම 147න් බෙදපුවම එක දොඩංගෙඩියක ගාන එනවා 20යි ඊට පස්සේ 120කට වික්කා 20 ගානේ 4ක් ගුණ කරන්න 80යි 120න් 80ක් අඩු කරන්න 40ක් තියෙනවා එතන. එහෙනම් 44න් බෙදන්න 10යි. රුපියල් 450ක ලාභයක් ලබන්න 450 10න් බෙදන්න එක ගොඩියක ලාභය 10යි නම් 450 10න් බෙදන්න දොඩම් ගෙඩි ගන්න 45ක් වික්කහම එයාට ලාභ එනවා 450ක ලාභයක්. 15 වෙනි ගැටලුව. සනුකේ වෙලෙන්දාට රුපියල් 100 50 20 500 සහ 10 යන මුදල් නෝට්ටු දී බෑගයක් හා වතුර බෝතලයක් ගත්තා. හරි මේ ටික වතුර බෝතලේ මිල බෑගේ මිලෙන් 4න් එකයි. එහෙනම් මේ ටික එකතු කරන්න 100 500 50 20 10 මේ ටික එකතු කරලා 680යි. එහෙනම් වතුර බෝතලේ මිල බෑගේ මිලෙන් 4න් එකයි නම් 4යි 1යි එකතු කරන්න ගුණිතයන් එකතු කරන්න 5යි. 685න් බෙදන්න 136යි. එක කෑල්ලක් තමයි වතුර බෝතලය රුපියල් 136යි. සත නැහැ කියලා උත්තරේ ගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ එහෙනම් ඔන්න අද දවසෙත් ඔයාලා ගෙදරටම ඇවිල්ලා sujay.lk කියන අපේ වෙබ් අඩවියේ තියෙන ගණිත ගැටලු සහ විභාගතාවන ප්‍රශ්න පත්‍රය ඩවුන්ලෝඩ් කරගෙන ගණිත ගැටලු 15ක් කෙරුවා. ඉතින් ඔයාලට ඔන්න හැකියාව තියෙනවා අද දවසේ නැවතත් මේ පාඩම හොඳින් බලලා ශිෂ්‍යත්ව විභාගෙට උනන්දු වෙලා වැඩ කරන්න අපි අමාරු අසීරු ගණිත ගැටලු සහ විභාගතාවන ඔයාලට කියලා දෙනවා. එහෙනම් දුවේ පුතේ සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා. ලබන සතියේත් අපි මේ පාඩම් මාලාවෙන් හම්බෙමු. එතෙක් සුජය ලංකාවේ ශිෂ්‍යත්ව විභාගෙට දෙන හොඳම YouTube නාලිකාව සුජයත් එක්ක එකතු වෙලා අපේ පාඩම් මාලාවත් එක්ක රැඳෙන්න කියලා ඔයාලට ආරාධනා කර සිටිනවා. සියලු දෙනාටම ආයුබෝවන් පුතේ. තෙරුවන් සරණයි.